කර්මය වැඩි වෙනකොට මොනවද වෙන්නේ? අපි මොනවා කරන්නේ? ගිය පාර ලක්ෂ 3යි නම් මේ පාර 3,25,000 මුදලක් එතෙන්ට එකතු කරනවා. නිර්මාණාත්මක දේවල් කොහොමද? ඔයාලගේ ආර්ථිකයත් ඔයාලා දේශපාලනය කරන්නේ. අපි අපේ රැකියාවන් තත්ත්වයට කරා. අපේ රැකියාවන් නැති වෙන දේ වැඩ කරගෙන. අපි පෞද්ගලික කාල මිනිස්සුත් එක්ක වැඩ කරා. එහෙනම් මේ සීල දේවල් දිහා බැලුවාම මේක ඇත්තටම නිර්මාණශීලී අයවැය කියලා මට හිතෙනවා. ගෙනල්ලා දුප්පත් මිනිහට උදව්වක් කරන්න. එහෙම කරලා තමයි අපි දේශපාලනය කරලා මිනිස්සුන්ට සේවයක් කරනවා. හැම වෙලේම පහර ගන්නවා. මුදල් වලට ඇවිල්ලා තියෙනවා. මුදල් වලට අපි කවුරුත් ඇවිල්ලා අපි අද සමාජ සේවය කරන්නේ. එතන දේශපාලනීකරණය තිබුණ හින්දා තමයි ආධාර ටික ආපහු ගියේ. අද වෙනකොට හාල් කිලෝ 100කුත් පරිප්පු කිලෝ 150කුත් 200කට දාපන් ප්‍රමාණයක් ආපහු දඹුල්ලට ගියේ. මුදල් කියලා. එහෙනම් අපිට විවිධ අවස්ථාවලදී ගරු සභාපතිතුමාගේ පැත්තෙන් බලනකොට අර සාපේක්ෂව බලනකොට ආණ්ඩුපත්‍රයේ සභිකයින්ට එහා ගිය යම් අඩුවක් අර අනිත් කණ්ඩායම් වල සමාජිකයින්ට වෙන් කරන පහසුකම් වල අඩුවක් තියෙන හැටි. හැබැයි අපි ඉතිහාසයේ කවදාවත් ඒ සමිකයෙන් හරහා ඒ කියන්නේ අපි අර පින් දෙනවා නම් නමටම පින් දෙන්න ඕනි කියනවා වගේම ඔවුන් හරහා නොකරුවත් හැබැයි ඔහු ජීවත් වෙන කොට්ටාසේ මිනිස්සුන්ගේ පහසුකම් හරි ඒ මිනිස්සුන්ගේ සුබ සාධන කටයුතු හා සෞඛ්‍ය කටයුතු අපි මග හැරලා නැහැ. කොට්ටාසේ മന്ത്രിතුමා අපිට මග හැරෙන්නේ නැහැදී. හැබැයි අපි කොට්ටාසේ මිනිස්සුන්ගේ පහසුකම් ගැන නිතරම මම හිතන්නේ ගරු සභාපතිතුමා දුන්න කන්දේ ප්‍රාදේශ සභාව බලාගෙන කටයුතු කරලා තියෙනවා. ඉතින් අපිට මේ තීරණාත්මක මොහොතක් මම විශ්වාස කරනවා මේ වෙලාවේ මේ කන්දේ ප්‍රාදේශ සභාවේ මිනිස්සුන්ගේ කන්දෙන් අරගෙන ඇවිල්ලා ඉන්න මේ සභිකයෝ කවුරුවත් මෙන්න මේ අයවැය වාර්තාව මෙතනින් කඩාකප්පල් කරලා හරි මීට විරුද්ධව කටයුතු නොකරයි කියලා. මොකද අපිට සභාව තුලදී මේ වැඩ පිළිවෙලට විරුද්ධ වෙන්න ඕන තරම් අවස්ථා එයි. ඕන තරම් අවස්ථා තියෙයි. වැඩ පිළිවෙල විවේචනය කරන්න පුළුවන් වෙයි. හැබැයි මෙන්න මේ ගමන මෙතනින් නතර කරනවා වෙනුවට උත්සාහ කරනවා වෙනුවට අපි විරුද්ධ වෙන්න ඕන තැනදී විරුද්ධ වෙමු. අපි ඒක නවත්තන්න ඕන තැනදී නවත්තමු. එහෙනම් අපි ජනතාවගේ ඡන්දයෙන් ජනතාවගේ බලාපොරොත්තුවක් කරන කන්දේ ප්‍රාදේශ සභාවට ආව සභිකයන් විදිහට මම මෙන්න සියලුම ගෞරවනීය සභිකයන් මහත්මියන් ඉල්ලා සිටිනවා ඔබ වග කියන්න ඕනේ ජනතා හිතුම් පැතුම් වලට ඔබ වග කියන්න ඕනේ ජනතාවගේ ජීවිත වලට ඒ වගේම ජනතාවගේ ජීවිතේ බලාපොරොත්තු වලට අපි වෙන්න සභාවක ආයවැය වාර්තාවක් වෙනුවට අද දින පවත්වන ආයවැය වාර්තාව විශේෂ එකක්. හේතුව ලංකාවේ අපි නොහිතපු ආපදාවකට මුහුණ දීලා මිනිස්සුන්ගේ ජන ජීවිතය අඩාල වෙලා ඔවුන්ගේ ජීවිතේ පැවැත්මට ලොකු බාධාවක් ඉස්ත වෙලා පැවැත්ලා තියෙන වෙලාවක අපි මෙන්න මේ කන්දේ ප්‍රාදේශ සභාව තුල ඉදිරිපත් කරන අයවැය වාර්තාව කවුරු හරි පරාද කරන්න හරි එහෙම නැත්නම් මේක මෙතන නවත්තන්න හරි හිතනවා නම් මම හිතනවා උට අන්න අර ජනතාවට ඊටෙරිය වෙනම උත්තරයක් හොයාගන්න වෙයි. මොකද මේ වෙලාවේ අපිට තියෙන්නේ යා පාලක පක්ෂයක් කඩා වැටීම හෝ මේ සභාපතිතුමා මෙතනින් ඉවත් කිරීමට උත්සාහ කිරීම නෙවෙයි. අපි එකතු වෙලා මෙන්න මේ වෙලාවේ මෙන්න මේ කන්දේ ප්‍රාදේශ සභාවේ මිනිසුන්ගේ ජීවිත නගා සිටුවීම වෙනුවෙන් ඔබ සියලු දෙනාගේ සහායකත්වය ලබා දෙන්න ඕන එක තමයි කියන්නේ. එහෙනම් මම විශ්වාස කරනවා මිනිසුන්ගේ සුසුම් වල තියෙන දුක, මිනිසුන්ගේ හැඟීම් වල තියෙන වේදනාව, ඒ වගේ මිනිසුන්ගේ ජීවිත වල තියෙන දුක අඳුරන මහත්මීන් හා මන්ත්‍රීවරුන් විදියට ඔබ සියලු දෙනාම මේ අයවැය වාර්තාවට සහයෝගය දෙයි කියලා. ස්තුතියි බොහොම. මට නිකන් පොඩි හැඟීමක් දැනෙනවා මේ අවස්ථාවේදී. අපේ ගරු මන්ත්‍රීතුමෙකුත් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා නැහැ. එතුමාට heart attack හැදුවා. අර ගරු උපසභාපතිතුමා කියපු වචනේ පරිසමාප්ත අර්ථයේ ජග්ගලා කියනවාද මේ කුමන්ත්‍රණයක අදහසක් ඔය එකක් මට ටිකක් දැනෙනවා. මොකද අපි රන්න නැමතුමා රෝහල්ගත කරා විලාය දලුම් පිම්මුවේ රෑනේ. හැබැයි heart attack හැදිච්ච ගරු මන්ත්‍රීතුමා ඇවිදන්න අපේ ගරු මන්ත්‍රීතුමා බලන්න යන්න ඕනේ පව් එතුමාව heart attack ඇදලා ඉන්න ඕනේ නේද? අයවැය දවසේ විශේෂයෙන්ම අපි කුමන්ත්‍රණකාරී අදහසින් ඇවිල්ලා නැහැ. ඒතර කුමන්ත්‍රණය මොකක්ද කියන එකේ යම්කිසි අදහසක් අපිට මේ අවස්ථාවේදී පේනවා. ගිය පාර ලක්ෂ 3යි නම් මේ පාර 3,25,000 මුදලක් එතෙන්ට එකතු කරනවා. නිර්මාණාත්මක දේවල් කොහොමද? අපි දැකපු මේ
MPP ආණ්ඩුවේ මේ අයවැයේ කන්තලේ ප්‍රාදේශීය සභාව නිර්මාණාත්මක දේවල් කොට සාධනීය යෝජනා කිහිපයක් තියෙනවා. අපි ඒකට ගරු කරනවා. සමස්ත වශයෙන් ගත්තට පස්සේ මේ අයවැය තුල බොහෝමයක්ම පසුගිය යෝජනා හා සංසන්දනාත්මක ඉදිරිපත් කරපු යෝජනා පමණයි තියෙන්නේ. නිර්මාණාත්මක හැකියාවන් නිර්මාණාත්මක කුසලතාවයන් මේ අයවැය තුලින් උද්දීපනය වෙන්නේ නැහැ. අර ගරු කවුද අපේ മന്ത്രിතුමා රංජන් මන්ත්‍රීතුමා කිව්වා ගිය සභා වාරයේදී අචින්තිතබ්බේ යන ඒ වාක්‍ය මොනවද වෙන්නේ කියලා හිතාගන්න බෑ. ඔව් අපි රුපියල් 5000ක් කරගෙන කඩේට ගියොත් මෙතුමා කියන එක හරියටම සාධාරණයි. මොකද්ද වෙන්නේ කියලා හිතාගන්න බෑ. අපේ ආර්ථිකය අපේ ප්‍රාදේශීය සභාවක් කරා ඒ ගොඩනගා ගන්න තිබුණු අවස්ථාවන් මගහැරලා තියෙනවා. මේ අයවැය කෙටුම්පත හරහා ඒ වගේ ජීවිතේ දේශපාලනය වෙනම කප කරන කැපවීම ඉන්ජිනේරු මෙතුමා කතා කරනවා. ඔබතුමාලා ජීවිතේ මොනවද දේශපාලනේ කැපවීම කරලා තියෙන්නේ? ඔබතුමා පෞද්ගලික කාලේ විශ්වවිද්‍යාලයටපත් වෙච්ච සූර්යපුර සිරිමංගලපුර සේරුවර පෙරාරු මෙතන එතකොට පෙරාරු මෙතන ගිහිල්ලා මොනවද ඔබතුමා කරේ? හැබැයි ගරු മന്ത്രിතුමිය මාත් එක්ක ගියා. සමගිපුර සිරිමංගලපුර මේ සමගිපුර සූර්යපුර අනාථ කඳවුර. අපි මේ මිනිස්සු ජීවිතේ මොනවද නොකරේ? අපි අපේ ඒක ජාතික ජනබලවේගයේ විදිහට අපි දේශපාලනයේ මොනවද කරන්නේ කියලා. අපි අපේ ජීවිතේම ගම කරලා තියෙන්නේ දේශපාලනය නෙමෙයි. අපේ දේශපාලන කියන්නේ මිනිසුන්ගේ ජීවිත. ඔයාලට ඒ වගේ දේවල් හීනෙන්වත් කරන්න බෑ ගරු සභාපතිතුමා. ඔයාලට දේශපාලනේ කැපවෙන්නේ නෙවෙයි. ඔයාලා දේශපාලන කරන බලාපොරොත්තුත් එක්ක. ඔයාලගේ ආර්ථිකයත් එක්ක ඔයාලා දේශපාලනය කරන්නේ. අපි අපේ රැකියාවන් තර්ජනය කරලා අපේ රැකියාවන් නැති වෙන දේ වැඩ කරගෙන. අපි පෞද්ගලික කාල මිනිස්සුත් එක්ක වැඩ කරා. අපිට මේකේ සතපාගදයක් හම්බෙන්නේ නැහැ. අපිට දීමනාවක් හම්බෙන්නේ නැහැ. අපිට වැඩකට අපි තෙල් ගහන්න කුලිය හම්බෙන්නේ නැහැ. අපි සභාව දෙන්නේ අපේ පොස්ටිකෙන් තෙල් ගහගෙන. අපි සූර්යපුර ගියේ අපේ පොස්ටිකෙන් තෙල් ගහගෙන. අපි මේ හැමතැනම යන්නේ අවුරුදු ගානක් දේශපාලනය කරන්නේ අපේ සාක්කුවෙන් තෙල් ගහගෙන වගේ යන දිස්ත්‍රික් අපේ ලේකම් මැදුණු කොට්ටා සංවිධායකයෙකු නඩත්තු කරන්නේ අපේ පොස්ටිකේ සල්ලි වලින්. අපි හම්බ කරන සල්ලි වලින්. සල්ලි හෝ මිල මුදල් ඒ වගේ සතපාසුකම් කියන්නේ අපේ ජීවිතේ බලාපොරොත්තු නෙවෙයි. හැබැයි එහෙම කියනවා නම් මේ ආණ්ඩුවක්පත් වෙච්ච වෙලාවේ අපි තාම බයික් එක යන්න ඕනේ නැහැ. අපිට තාම මීඩියා දේවල් මේක කරගන්න තියෙනවා. අපේ ඒවා හීන නෙවෙයි. ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ දේශපාලනය තුළ ඒ වගේ හීන තියෙන්න පුළුවන්. ඔයාලගේ දේශපාලනය ඒ වගේ බලාපොරොත්තු තියෙන්න පුළුවන්. අපිට එහෙම ඕනේ නැහැ. අපි ජීවත් වෙච්ච විදිහට අපේ ගෙවල් වල අපි ජීවත් වෙනවා. අපේ ළමයි තාම අපෙන් කාලා ජීවත් වෙනවා. උසස් පෙළ දක්වා ඉගෙන ගියත් ඒගොල්ලන්ට රස්සා අපි දුන්නේ නැහැ. සාමාන්‍ය ඔයාලගේ දේශපාලන ඉස්තලම කරන්නේ තමන්ගේ පුතාව රස්සාවට දාන එක. මගෙත් ඉන්න උසස් පෙළ කරපු ළමයි දෙන්නේ. එක ළමෙක් තාම රස්සාවට දෙන්නේ නැහැ මං. දේශපාලන උපයෝග කරගෙන. එහෙම ඕනේ නැහැ. ගමේ මිනිස්සුන්ගේ ළමයට රස්සාවක් නැත්නම් මගේ ළමයට ඕනෙත් නැහැ. අල්ලපු ගෙදර මිනිහගේ ළමයට රස්සාවක් ඕනේ නැත්නම් ගරු මන්ත්‍රීතුමා මගේ ළමයට රස්සාවක් ඕනෙත් නැහැ. හැබැයි කවදා හරි අල්ලපු ගෙදර මිනිහගේ ළමයට රස්සාවක් දීලා ගමේ ඉන්න මිනිස්සුන්ගේ අනිත් ළමයින්ට රස්සාවක් දීලා ඉතුරු වුණොත් මගේ ළමයට රස්සාවක් කරන් දෙනවා. මට ඒක නම්බුකාරයි. හරිද? මේ ලංකාවේ කවුරුවත් අපේ දේශපාලනය තුළ බඩගින්න ඉඳලා නැහැ. අපේ සහෝදරයෝ කොහොමද පෝෂණය වෙනවා. අන්න එහෙම දේශපාලනයක් අපි කරන්නේ ඒ වගේ නේද? එහෙම දේශපාලනයක් තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ. එතකොට අතේ තියෙන හින්දා මේ සීල දේවල් දිහා බැලුවාම මේක ඇත්තටම නිර්මාණශීලී අයවැය කියලා මට හිතෙනවා. ඒ වගේම නිර්මාණශීලීයක් කියලා පේනවා. ඒ හින්දා මම යෝජනා කරනවා පන්තලේ ජනතාවගේ මේ සංවර්ධනයේ සුබ සාධන වැඩ කටයුතු ඉස්සරහට කරගෙන යන්න නම් අපි මේ අයවැය සභා සම්මත කරගන්න ඕනේ. ඒ හින්දා මම යෝජනා කරනවා මේක අපි සභා සම්මත කර ගැනීමට නිල මණ්ඩලයෙන් අපි අදහස් යෝජනා ඉදිරිපත් කරමු කියලා. ඔතනම මගේ දේශපාලන කැපවීම කරනවා. අපේ දේශපාලන කැපවීම කරනවා අයිතිය උදේ. යුද්ධය කරගන්න කියපු වෙලාවේ යුද්ධය ජයග්‍රහණය කිරීමට විරුද්ධව අතීතපු කොට්ටාසෙදී මොනවද අපි බලාපොරොත්තු වෙන්නේ? ආයි කතා කරන්න දෙයක් නැහැ නේද එතනින් එහාට? එදා හරි ඔයා හමුදාට අපි දන්නවා. අපේ හමුදාටවත් දන්නවා ඔයා කුගුරුවක් කර ළමයිට අවුරුදු 20ක් අපි දන්නවා.
සීලිපුර ළමයින්ගේ රන් වලට දාලා පැත්තේ කුණු ටිකක් කරනවත් අපි දන්නවා. ඔයා පොඩක් අතවාගෙන ඉන්න. කතා කරන්න ඕන දෙලින් කතා කරන්න. හරිද? හරි ඒවා දන්නවා. ඒවා ඔක්කොම දන්නවා. හරිනේ? එතකොට අපේ අම්මලා අත්තුන් ගන්න අපිට හොඳට සල්ලි තියලා අපේ තාත්තා හොඳට හම්බ කරලා දීලා තියෙනවා අපිට. හරිද? අපේ තාත්තලා අම්මලා අපිට හොඳට හම්බ කරලා දීලා තියෙනවා. අපි හොඳට පවුලේ සල්ලිකාරයෝ තමයි. හොඳද? අපි කාගේවත් ගන්න කාටවත් දෙන්න අපු මිනිස්සු. හොඳද? හොඳට මතක තියාගන්න. මගේ කතාව වෙලාවේ බාධා කරන්න එපා. මගේ කතාවට දෙතුමා බාධා කරන්න එපා. හරිද? ඊළඟට මම කතා කරන අයරය සම්බන්ධයෙන්. ඔව් කියන්න පුතා. ඔව්. ඒක නිසා එක එක ජීවිතේ ඕනේ විරුද්ධ කට්ටිය විරුද්ධ වෙන්න. හරි. බොහොම ස්තුතියි. විශේෂයෙන්ම දෙතුමා කියපු කතාවට උත්තර දෙන්න ඕන. මොනවාද? සල්ලි ටික ගන්නේ නැහැ. සල්ලි ටික ගන්න සල්ලි ටික අපි අය මොකද්ද මේ සභාවෙන් සල්ලි ටික ගන්නේ නැහැ කිව්වා. ඔව් ඒ සල්ලි ටික යවනවා තමයි ටැංකියට. ටැංකියෙන් ආපහු ගන්නව තමයි. ඒක අපි දන්නවා. මේ ස්ටෙප් කරන්සි ගැන වල මුදල් ආයතන කරපු මිනිස්සු ගැන ආයෙ අපිට කතා කරන්න දෙයක් නැහැ. ඒගොල්ලන් සල්ලි හම්බ කිරීම තා හරි අර මොකද යට කඩිසම ඉරිලා අර එහෙම පාවිච්චි කරපු අර කෙහෙලෙන් දාගෙන එහෙම එකක් තිබුණ තමයි. එදා හරි අපි අමතක කරමු. අපි ඒව නෙමෙයි අපිට දැන් මෙතෙන් දෝන වෙන්නේ. අපි මේ අයවැය ගැන අපි කතා කරන්නේ. සභාපතිතුමා කිව්ව විදිහට එතුමා කොමසාරිස්තුමත් ඕවයි කතාවක් කරලා නොම ගියවුවා. මේ සැරේදී එතුමා හොඳටම දන්නවා ආණ්ඩුකාරතුමා කාර්යාලය ගාව කවුද රස්සාවක් කරන්නේ යාගේ නෝන රස්සාවක් දීලා ඒවා නොදන්නවත් බබාලාද නෑ. ඒ හින්දා මම කියන්නේ සභාව නොම ගවන්න එපා සුරංගනා කතා කියලා. ඒ නිසා අපි අනිත් එක ඔබතුමාලාගෙන් බලාපොරොත්තු වෙන මෙතන පක්ෂ ભેදයක් නැතුව වැඩ කරන්න. නමුත් ආපදා අවස්ථාවලදී අපි ගිහිල්ලා සූරීපර ගිහින් බලන්න පුළුවන්. අපි අද Facebook අපේ කට්ටිය දැම්මද කියලා මම නම් දන්නේ. අපි ලින්ක් සුද්ධ කරා මිනිස්සුන්ට දුක් හොයන්න ගියා අපිට පුළුවන් විදියට. ඒවා නොකරා කියලා දෝෂාරෝපණය කරන්නත් එපා. උපසභාපතිතුමා කලින් කිව්වා මුදල් වලට මේ කවුරු වෙනවද දන්නේ. අපි නම් මුදල් වලට අපි මේකේ ඇවිල්ලා තියෙන්නේ උපසභාපතිතුමා කාණිවල් කරන කාලේ සල්ලි හොය කතාව ඇත්ත. නමුත් අපි කරන දේශපාලනය තුළ මේකේ නිවාස 2000කට වැඩි මුදල් දෙන්න උත්සාහ කළාට කාට මුදල් අපිට අදාළ නැහැ. අපිට ඕනේ ගෙනල්ලා දුප්පත් මිනිහට උදව්වක් කරන්න. එහෙම කරලා තමයි අපි දේශපාලනය කරලා මිනිස්සුන්ට සේවයක් කරනවා. හැම වෙලේම පහර ගන්නවා. මුදල් වලට ඇවිල්ලා තියෙනවා. මුදල් වලට අපි කවුරුත් ඇවිල්ලා අපි අර සමාජ සේවය කරන්නේ. ඒ හින්දා ඒවයි කතා කියන්න එපා. මම බලාපොරොත්තු වුණා ජාතික ජනබලවේගයේ ආණ්ඩුවේදී ඇත්ත කතාව විදේශ ආක්‍රමණය එනවා අපි ඒක නවත්තන්න ඕනේ කිව්වා. නිෂ්පාදන රටක් හදන්න ඕනේ කිව්වා. මම බලාපොරොත්තු වුණා කාන්තලේ සුවී ෆැක්ටරි මොනවා හරි නිෂ්පාදනයක් හදයි. එහෙම නැත්නම් අර 92 තියෙන බීරණ මැෂින් එකක් ලක්ෂ 80ක් විතර දීලා. ඒකේ තියෙන විටමින් සංගුණක ඒ විදිහට තියන්න පුළුවන්. හැබැයි උපසභාපතිතුමා එදා කිව්වේ මොකක්ද? ඒක කරෝල වෙල්ඩ මැෂින් එකක් වුණා. ඒ වගේ හැමදේම එතුමා කියන එක අනුමත කරන්න එපා. අනිත් මන්ත්‍රීවරු මම කියන්නේ ඕගොල්ලෝ බුද්ධිය මෙතන ඉන්නවා. මේ ජාතික ජන බලවේගයේ අපේ මේ ගීතිකා මන්ත්‍රීතුමනි ඇත්ත කතාව මේ හොඳට දහම් පාසල උගන්ලා එහෙම බෞද්ධ ආගමත් එක්ක යන මන්ත්‍රීවරු ඒ මිනිස්සු පොඩ්ඩක් හොයලා බලලා මේ කතාව ඇත්තද නැත්තද කියලා එහෙම Tamanට හිතට වැටෙන හොඳ දේ විතරක් අනුමත කරන්න. ඒ හින්දා මේ නිෂ්පාදන ක්‍රියාවලියට එතුමා කිව්වා ගොවිය ගැන. කියන්නේ අපි කියනකොට මේක මුදල් උඩ වැඩ කරන එක නෙවෙයි. කන්ත්‍රේ කොහොමද ස්වයංපෝෂිතව ප්‍රාදේශ සභාවක් බවට පත් කරන්න කියන අරමුණ ඇතිව අයවැයක් හදන්න ඕනේ. අඩුම ගානේ අපෙන්වත් අදහස් විමසෙන. ඒ නිසා මම මේ අයවැය අවස්ථාවේදී මගේ තීරණය ප්‍රකාශ කරනවා. නෑ ඒක වැරදිම. මොකද හැමතැනම අපි මුදල්ම ගිහිල්ලා නෑ. අපි අපේ මුදල් වියදම් කරලා අපි දේශපාලනය කරලා තියෙන ඕන තරම්. ඒ හින්දා එතුමාගේ කතාව ඉල්ලා අත් කරගන්න. අනිත් එක තමයි මේ දේශනයක් වෙලාවේදී අපි නිකන් හිටියේ නෑ. අපිත් වැඩ කරා. අපිත් අතන දෙන සුරක්ෂා මධ්‍යස්ථාන දවස් 3ක්ම ගියා. ගිහිල්ලා අවශ්‍ය කටයුතු කරා. ඒ අවස්ථාවේදී මම මගේ පුතාගේ අර දමුල්ල යාළුවත් එක්ක ගෙනාපු ආධාර ටික ගත්තේ නැත්තේ ඇයි ඒ වෙලාව? ඒ එතන හිටපු කට්ටියගේ දේශපාලනයෙන් හින්දා. එතන දේශපාලනීකරණය තිබුණ හින්දා තමයි ආධාර ටික ආපහු ගියේ. අද වෙනකොට හාල් කිලෝ 100කුත් පරිප්පු කිලෝ 150කුත් 200කට දාපන් ප්‍රමාණයක් ආපහු දමුල්ලට ගියේ. ඒ කිය එතන දුන්න හින්දා දේශපාලනීකරණය හින්දා. නැත්තම් මොකද ප්‍රාදේශීය ලේකම් තුමියට කෝල් කරනකොට ප්‍රාදේශීය මේ ෆෝන් එක ආන්සර් දෙන්නේ නැහැ. ඒ ආන්සර් නොකර ඒ ඔබතුමාලගේ දේශපාලන පක්ෂයේ ප්‍රබල දේශපාලන නායකයෙක් එතුමියට තර්ජනාත්මක කෝල් කරපු නිසා. කොහොමද එදා රාමගෙනගේ ගෑම 250 තුන්දියක් අපිට ගියේ.
එතන දේශපාලනය ගන්න තිබුණේ කියලා. මම ඒකයි කියන්නේ. අපි සුබ සාධන කටයුතු කරන්නේ නැහැ කියනවා නම් අපි මේකට උදව් කරන්නේ නැහැ කියනවා නම් අපි ඕන තරම් උදව් කරා. මම සභාපතිතුමාට කිව්වේ නැද්ද? ඔබතුමාලා දැන් ආධාර අරගෙන යනකොට ඇයි කිව්වේ නැත්තේ හැමෝටම? අපිට දාන්න අපිත් දෙනවා. ආධාර එකතු කරනවා නම් අපිත් දෙනවා. අපිත් දුන්නා. එහෙම ඔබතුමාලා එහෙම ගන්නේ සභාපතිතුමාගේ වචනෙන් මම ගොඩාක් කනගාටු වෙනවා. මොකද අපි මේ මුදල් මතම යතිලා නැහැ. අපිත් හැමෝටම පොදු දේවල් වලට මුදල් දීලා කරලා අපිත් මේ කරන්නේ. මේ අපි මේ රුපියල් 15000 ගෙන මේකට ඇවිල්ලා මේ අරගෙන යන්නේ නැහැ. මේ අයවැය නිර්මාණාත්මක අයවැය කියන්නේ මොකද අපි 23 මම රාජ්‍ය සභාවේ ඉන්නකොට මේ ආකාරයෙන් ඉඳලා මේ අයවැය සකස් වුණේ. මෙතන ඉඩක්කම් විතර වෙනස් වෙලා තියෙන්නේ. මොකද කාන්තාහා ළමා අභිවෘද්ධි වෙනුවෙන් ලක්ෂ 5 10 වෙනස තිබුණා අපිට. මේක ලක්ෂ 20ක් වල තියෙනවා. මම ඒක හොඳයි කියනවා. ලක්ෂ 20ක් වෙන ගාලා කාන්තාවන්ට මේ අභිවෘද්ධි රැකගන්න ගන්නේ කොහොමද නැද්ද නේ? අපි දැන් ඊයේ පාරත් අර පොදු මේ අද get together එකක් කරා. නමුත් අපි ඒකදී හඳුනා ගැනීමක් කරනවා කිව්වා. නමුත් කිසිම හඳුනා ගැනීමක් අපිට කරගන්න පුළුවන් වුණාද? අඩුගාන උපසභාපතිතුමාම සභාපතිතුමාගේ නෝනවත් ළමයිත් අපි දැක්කද? මේකේ ඉන්න කාර්ය මණ්ඩලයේ අදාළ අංශයේ ඉන්න කාර්ය මණ්ඩලයකට අපි දැනුවත් වීමක් වුණාද? නෑ. මං කියන්නේ ඒක දුර්වලයි කියනව නෙමෙයි. ඒක හොඳයි. නමුත් අපි ඊට වැඩි අන්නේ වගේ ඊට වැඩි පොඩ්ඩක් අවධානය යොමු කරලා මොනවද කරන්න තිබුණේ? අචින්තිත අපේ භවති චින්තිත අපේ විනාශයි. අපි හිතන දේ වෙන්නේ වෙන දේ හිතා ගන්න බෑ. මම ඔය දේ කියලා සත්‍යයක් කියන්නේ බොබද තලාගෙන නායදී නැද්ද? මහා වතුර කඳක් ඇවිල්ලා මේ නැද්ද? අන්න ඒක තමයි මම ඔබතුමාලාට එදා කියලා ගියා. කම්මන්දලම් කිංචි කරෝමි. කර්මය වැඩි වෙනකොට මොනවද වෙන්නේ? අපි මොනවා කරන්නේ? ඒ වගේම තමයි අපි හැම වෙලේම කියනවා ණය පොළොමෙත් ගහලා මිනිස්සු බේරන අවස්ථා තියෙනවා. හැබැයි බල කඩියක් කාලේ මිනිස්සු මැරෙන අවස්ථා තියෙනවා. ඒ නිසා මම ඔයාලගෙන් එකම ඉල්ලීමක් කරනවා. අපි මේ කන්තලේ සභාව විහිළුවට ගන්න එපා. කෝදේ වෛරය කියන ගැටි කරගන්න එපා. අපි එකමුතු වෙලා අවශ්‍ය දේවල් කරගෙන යමු. ඇයි මේ අපි මේ වෙනසනේ වෙලාවේදී? ඇයි මේ අපි මේ කෝදෙන් වෛරෙන් කතා කරගෙන මේ දේවල් වලට යන්නේ? එහෙනම් මම එකම ඉල්ලීම කරන්නේ එච්චරයි. අපි අයයට යමු. කවුරුත් බෞද්ධක කතන්ද අපිට අවශ්‍යතාවයක් නැහැ. මේක විහිළුවකට ලක් කරගන්න එපා. එකම ඉල්ලීම මම ඉල්ලන්නේ කරුණාකරලා අයවැය පිළිබඳව සාකච්ඡා කරගෙන අපි අපේ ඉදිරි ගමන සැලසුම් කරගන්න ඉල්ලමින් මම කතාව අවසන් කරනවා. ඔබ සම්පූර්ණ කරනවා. පේරාපු යට වෙන්නේ අවුරුදු 70ක් සමවරනේ මෙතර කාලයක් තිබ්බනේ කරා. පක්ෂව අයවැයට පක්ෂව ඡන්ද වෙන කට්ටිය අත උසන්ද. කියන්නේ හේතද? කියන්නේ. ඉඳගන්න. අයවැයට පක්ෂව ගන්නේ. අයවැයට පක්ෂව ගන්නේ අත උසන්ද පක්ෂ කට්ටිය. අපට ඔබට ඡන්දේ और मैं दूंगा विपक्ष वाले मैं सुवादी ना हाँ विपक्ष वो डाटा सुना है बेटा तुम मेरा है हाय उतना तुम देना है इतना देना है हाँ हरी हाथ हाथ देना है ඉදා සිසියයි මම පතලේ පල්සබාය මංගල ආයතනය සඳහා පක්ෂව ඡන්ද 11කුත් විපක්ෂව ඡන්ද 7කුත් සුවාදීනව ඡන්ද 2කුත් ලැබුණා. එතකොට වැඩි ඡන්ද 4කින් ඉදා සිසියයි ඡන්දය ජාතික බලවේගයේ ඉදා සිසියයි අයවැය බහුතරයෙන් සම්මත වෙනවා.